මේ ඔබේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාව වෙන්නේ ඔබේ ආදරණීය හේරත් රාජගුරු ගුරුතුමන් වේදිකාවට පැමිණියා. හැමෝම අපොල සන්නාදයක් දෙන්න ඔබේ ගුරුතුමන් වෙනුවෙන්. බොහොම ස්තුතියි. ඒ ගම්පියසෙන් පාසල් අධ්‍යාපනය සමාප්ත කරපු හේරත් රාජගුරු සර් විදුර අධ්‍යයන කටයුතු සඳහා කොළඹට පැමිණෙනවා. ඒ පැමිණ උපාධිය සඳහා සූදානම් වෙන අතරේ තමන්ට සහජයෙන් තිබ්බ හැකියාවන් උපයෝගී කරගනිමින් පුංචිවට මහරගම ළමයි 5-6 දෙනෙක්ගෙන් සිංහල විෂය පිළිබඳව පන්තියක් ආරම්භ කරා. ඒ ආරම්භ කරපු පන්තිය ක්‍රමානුකූලව ළමයි 10 15 30 40 ළමයි 100 ඉක්මවා ගියේ බොහොම පුංචි කාලෙකින්. අංගපතෙන් පුංචි වුණත් විශාල මනසක් තිබ්බ. ඔව්. ඕක මම දවසක් කියලා රාජගුරු සර් කිව්වා මේ පුංචි ඒවා අවශ්‍ය වෙලාවට ලොකු වෙලා එනවා කියලා. උද්භිත විද්‍යාව පොතකින් ඉගෙනගත්ත කෙනෙක්ට තෘණපත් පිබිදෙන හඬ සවනට නෑසේ කියලා ලෝකෙ හිටපු දාර්ශනිකයෙක් වන ෆ්‍රෙඩරික් එන්ගල්ස් කියලා තියෙනවා. පොතපතින් උද්භිත විද්‍යාව උගත්ෙකුට තෘණපත් පිබිදෙන හඬ සවනට නෑසේ. අන්න ඒ තෘණපත් පිබිදෙන හඬ සවනට ඇසෙන්නට පුළුවන් පුරවැසියෙක් කරන්නට තමයි ඔබට සිංහල සහ සාහිත්‍ය විෂය අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වන අයින්ස්ටයින් වරක් කිව්වා මම මහා ලොකු විද්‍යාඥයෙක් කියලා කිව්වට විද්‍යාව කියන්නේ මහා සාගරය නම් මා එහි වෙරළෙහි දුවගෙන ඇවිදින කුඩා ලදරුවෙක් පමණයි කියලා. මම හොයාගත්තේ පුංචි සිප්පි කට්ටක් තරම් පොඩ්ඩක්. මේ සාගරයේ පතුලේ තව කොච්චර සිප් සතර තියෙනවද? මා නොදන්නා දේ සාගරයෙන් බොහෝ වැඩි වැසී ඇත කියලා කිව්වා. ඉතින් ඕක තමයි අධ්‍යාපනයේ යථාර්ථය. මේ සම්මන්ත්‍රණ මාලාව මීට දශකයකට පමණ පෙර මහරගම තරුණ සේවා සභාවෙන් ආරම්භ කරා. නමුත් දරුවන්ගේ ඉල්ලීම දිගින් දිගටම එනකොට ඒක නොසලකා හරින්න හේරත් රාජගුරු සර්ට බැරි වුණා. එක මිනිසෙක් වතුරේ වැටිලා හිටපු ගෝනුස්සෙක් කරන් වතුරෙන් උඩට තියන්න හැදුවා. ඌව බේර ගන්න හැදුවා. ඒ අතින් අල්ලලා ගෝනුස්සව වතුරෙන් උඩට අරන් උගේ ජීවිතේ බේරන්න හදන හැම පාරකම ගෝනුස්ස මොකද කරේ? යාගේ වල්ගෙන් ඒ මිනිස්සයාට දෂ්ට කරා. අල්ලලා ගොඩින් තියන්න හදනකොටම දෂ්ට කරනවා, ආයෙ වතුරට වැටෙනවා. ආයෙ වේදනාව දරාගෙන ආයෙ අල්ලලා ගොඩින් තියන්න හදනවා, ආයෙ දෂ්ට කරනවා. මේක බලන් හිටපු මිත්‍රයෙක් කිව්වා මොකද්ද මොඩියා උඹ ඔය කරන වැඩේ? ඔය සතා දෂ්ට කරනවා. ඔක අතහැරලා දාලා මෙන්න මෙහෙට වරගෙන. එතකොට මේ ගෝනුස්සව ගොඩින් අරන් තියන්න හදපු කෙනා කියනවා ඒක ගෝනුස්සගේ කාර්යය, මේක මගේ කාර්යය. ගෝනුස්සට අයිති වැඩි දෂ්ට කරන එක. මට අයිති වැඩි ජීවිතේ බේර ගන්න එක. ඒ නිසා මම මගේ කාර්යය කරනවා. මම මේක කිව්වේ රාජගුරු සර්ව උපමා කරගෙන රාජගුරු සර්ගේ චරිතයත් අන්න ඒ වගේ. කොතරම් අඩම් තේට්ටම් කෙනෙහිලිකම් කරත් තමන්ගෙන් කෙරෙන්නට ඕන යුතුයකම් සතුරාද මිතුරාද කියලා වෙනසක් නැතුව එක හා සමානව ඉෂ්ට සිද්ධ කරන නිගලල් නිරවුල් නිස්කලංක හදවතක් තියෙන මිනිස්සු අද කාලේ හොයාගන්න අමාරුයි. ගමෙන් ආපු සුන්දර මනුස්සකම් ටිකත් එක්ක අතුගල්පුරයෙන් කොළඹට පැමිණි අතුගල්පුරේ මහා කළු සිංහලයා අද ඔබට සිංහල දේශනේ පවත්වනවා. ආයුබෝවන් රාජගුරු සර් ආරාධනා කරනවා ඊටම ආදරයෙන් ගෞරවයෙන් අපේ දරුවන්ගේ ඇස් පාදන්නට අද දවස බොහොම සුන්දර දවසක් වෙයි. එන්න සර් වේදිකාවට. හරි.